උතුම් දේවල් පුදන්න. උතුම් දේවල් පුදලා උතුම් දේවල් පතන්න. වටිනා දේ ලැබේවා කියලා. කාමය කියන්නේ වටිනා දෙයක් නෙවෙයි. මේ සියලු කාම සම්පත් ඔය හැම එකක්ම විඳලා වයසට ගිහිල්ලා ඔය ලෙඩ ඇඳේ මිනිස්සු මැරෙන්නේ. අවසානයේ මොකද්ද වෙලා දෙන්නේ? ඔය මැරිලා යනවා. කසාදත් බැඳලා වාහනත් පාවිච්චි කළා ගෙවල් දොරවලුත් රට ලෝකේ වටේත් ගිහිල්ලා කාමයට අත්විඳලා අනිත් මිනිස්සු වගේම මැරිලා යනවා. නමුත් මගේ බුදුරජාණන් වහන්සේ මේ කාමයේ අත්හැරියා. භාග්‍යවතුන් වහන්සේ පිරිනොම් පානකොට මේ මණ්ඩල සලිත වුණා. ලෝකයක් නිවනින් ඈතර වුණා. සසරින් ඈතර වුණා. ඉතිරි වෙච්ච අබෑටයක් පමණ ධාතුන් වහන්සේට උනත් වඳිනා දුකෙන් ඈතර වුණා. කොච්චර ජීවිතේට අඩතයක්ද යහපතක්ද සැනසෙල්ලක්ද කාමයේ අත්හැරපු නිසා ලැබුණේ. අපි මෙච්චර වඳින්නේ පුදන්නේ විහෙර විහාර හදන්නේ කාමයේ යෙදුණයිටද කාමයේ අත්හැරපු අයටද? මේ කාමයේ හැසිරෙන මිනිස්සු සියලු දෙනා හිස නමනවනේ කාමයේ අත්හැරපු අයට. එහෙනම් කාමයේ අත්හැරීම කියන එක ශ්‍රේෂ්ඨ දෙයක්ද පහත් දෙයක්ද? ශ්‍රේෂ්ඨ දෙයක්. කාමයේ අත්හැරීම පූජනීය දෙයක්. ඒ කාමයේ අත්හැරපු අයට දිව්‍යම් බඹුම් පවා වන්දනා කරනවනේ පින්වතුනි.